Hi guys, ඔයගොල්ලෝ අද සාදරයෙන් ආදරේ පිළිගන්නවා Sikka Tech YouTube channel එකට. ඉතින් මම අද ගෙනාවේ අපේ අලුත් hosting service එක ගැන වීඩියෝ එකක්. ඉතින් මම මේ විදි වීඩියෝස් හතරක් දාලා තිනවා. ඉතින් එකක් නම් Minecraft gameplay එකක්. අනිත් තුන නම් මම හිතනවා ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ඒ වගේම ගොඩක් ඒ කියන්නේ වීඩියෝස් තව වීඩියෝස් ඒ ඉස්සරහට ඒ වගේම අපේ subscribersලා 100ට තව subscribersලා 3යි ඕනේ. හරි guys, ඉතින් අපි යන් අද වීඩියෝ එකට. හරි මේ තියෙන ඉතින් අපේ අලුත් hosting එක. ඉතින් මේක කලිනුත් තිබ්බ බට් කාරුත් දැනන් ඉඳී නෑ වැඩිය. ඒ වගේම මේක අපි free hosting එකයි premium එකයි දෙකම කලිනුත් කරා. ඒ වගේම free එකේ අපි 4GB RAM එකක් වගේම course එකක් and GB 10ක disk එකක් දුන්නා. ඒතර පොඩ්ඩක් RAM එක වැඩි වෙච්ච නිසා කට්ටියට දීපු ශකබුන් වෙලා free එක down වුණා ටික දවසකට. free එක down වෙච්ච නිසා කෙල වෙලා ගියා. ඊට පස්සේ අපි premium විතරයි කරේ. ඉතින් මම Discord එක පෙන්නන්නම් අපේ. මේ තියෙන අපේ Discord server එක. ඉතින් අපි web hosting එකකුත් තියෙනවා. හරිද? I guess මේ announcement එක දාලා දිනවා. ඒ වගේම මම ඔයාලට status පෙන්නන්නම් මෙන්න මෙතනින්. හරි guys, මෙන්න මෙතන ඔයාලට පේනවා node 1 එක දැන් up, node 2 3 නම් down මේ වෙද්දි. slots එක 20න් 4ක් full and මේ තියෙන අපේ web hosting එක. ඉතින් ඔයගොල්ලෝ මේකට අපේ මේ Discord server එක join වෙන්න පුළුවන්. අපේ මේ dashboard එක log ඉතින් අපි දැන් බලමු. ඉතින් අපි dashboard කියන එක මේ විදිහට click කරන්න පුළුවන්. හරිද? හරි guys. click කරාට පස්සේ ඔයගොල්ලෝ යනවා මේ වගේ තැනකට. ඉතින් continue with Google then Discord දෙන්න. කටේම තියෙන Google guys. හරිද? හරි. ඒක දුන්නාම guys පොඩ්ඩක් මේ විදිහට load දෙයි. මගේ පොඩි signal අවුලකුත් තියෙනවා guys. ඒකයි scene එක හරිද? හරි guys, record වෙනවා. හරි record වෙනවා. හරිද? කලින් record කරා එකට කෙලුණා. හරිද? ඒකයි මම අය බැලුවේ guys. let's go පොඩ්ඩක් ඉන්න. හරි. මෙන්න මෙතනින් මම යටට ඇවලා මෙන්න මෙතනින් අවුද guys දෙන්න. අපේ dash එකට ලස්සනට log වෙන්න බලන්න. හරි. මෙතන අපේ dash එක tag ගාලා වරින් යකෝ. හරි. ඒක load වෙච්ච ගමන් මම තව web එක අපේ web එක ආයෙ දාගන්න පැත්තේ. මොකද ඒක ගියාම තව දෙයක් පෙන්වන්න ඕනේ ඔයගොල්ලන්ට. හරිද? click එකෙන් visit එකෙන් GG මේන්න මේක හරිද? මේක මම ආයෙ dashboard එක click කරමුම හදලා log වෙන්නේ. login තැනට යන්නේ නැහැ නේ. login එකට ගියා. හරි guys, ඉතින් මෙතන තව යට අලුත් options දෙකක් තියෙනවා new features කියලාම දාලා need help invite friends. ඉතින් ඔයාලට පුළුවන් need help කියන එක click කරොත් අයියෝ පොඩ්ඩක් guys වෙලා යනවා. මගේ signal අවුල හොඳටම මේක හොඳටම වහිනවා guys. ඒකයි scene එක. එතකොට අපේ Discord එකට join වෙන invite එකකට ඔයගොල්ලෝ යන්නේ. හරිද? need help එබුවොත් එතනින් ගිහලා ටිකට් එකක් open කරලා කර invite friends එබුවට පස්සේ ඔයගොල්ලෝ වෙනම site තැනකට යනවා මෙන්න මේ වගේ. හරිද? මෙතනින් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් invite කරලා පොඩි දේවල් වගේක් ගන්න. හරිද? හරි අපි යන් ආයේ dash එක පැත්තට. dash එකට ගිය ගමන් හරිද guys? dash එකට ගිය ගමන් මම වෙන account එකකින් log in වෙන account එකකින් log in දෙන්නේ. හරිද? මම ඒක Discord event එකේ තියෙන ඔයගොල්ලෝ Discord එකේ නමයි ඔක්කොම මෙතන ලස්සනට පේනවා. ඔයගොල්ලන්ට හම්බෙන්නේ 1GB RAM 100 ඒ කියන්නේ course එකයි disk එක GB 10 මේ මම අලුත් plan එකක් buy කරා. මම ඔයාලට පෙන්නන්නම්. store කියන එකට ගියාම ඔයගොල්ලන්ට ඔක්කොම බලා ගන්න පුළුවන් guys. හරිද? මම මේක free හරිද? 0 coins basic එක. මෙන්න මේ ටික තමයි ඔයගොල්ලන්ට first time මේ MB disk කියලා තියෙන එක ගණන් ගන්න එපා. config එකේ අවුලක් හරිද හදද්දි පොඩ්ඩක් කියලා වෙලා. හරිද? මේ coin බින්දුව. ඊට පස්සේ ඔයගොල්ලන්ට premium එකට යන්න පුළුවන් coin 2000ක් ඕනේ. ඒකට මේ වගේ ඒවා හම්බ වෙනවා. ඒක මේගොල්ලන්ට pro එකට ගියොත් තව ඔයගොල්ලන්ගේ resources වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම එතනින් යටට ගියාම වෙනම ඔයගොල්ලන්ට memories CPU storage buy කරන්න පුළුවන්. ඉතින් මෙතන මේ INR කියන්නේ Indian rupees කියන එක. Indian rupees කියන එක guys Indian rupees කියන එක guys ඒත් එතන ඔයගොල්ලෝ කිසිම සල්ලියක් අය කරන්නේ නැහැ. coins වලින්ම තමයි ඔක්කොම යන්නේ. හරිද? කිසි දෙයකට බය වෙන්න එපා. ඒක නිසා. ඉතින් මෙතන තියෙනවා redeem promo code කියලා. කොහොමද බලමු අපි redeem promo code එක ගන්න guys. අපි ඉතින් එක කෝඩ් එකක් ඔයගොල්ලෝ දීලා තිනවා අපේ Discord එකට. මෙන්න මෙතනින් join වුණොත් join වෙනවා. අතනින් join වුණාට පස්සේ මෙතන තියෙනවා use code AFH cloud to get coins 250ක් ගන්න පුළුවන්. හැබැයි 20 දෙනෙක්ට විතරයි පුළුවන්. හරිද? මම ගහලා පෙන්නන්නම්. AFH cloud redeem වෙයි දන්නේ එකපාරයිද කොහෙද redeem වෙන්නේ? මම කලින් කරා guys. මට මතක විදිහට කරාද කොහෙද මතක නෑ guys. ඔමේ you have already claimed this promo code. මම ගත්තේ ඒකට coins 250ක් මගේ මේ 250 දෙන්නේ. ඒක හරියද? ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න මේ servers කියන එක උඩ click කරලා පොඩ්ඩක් ඉන්න guys. හරි guys. හරි. අනේ මේ විදිහට පුළුවන්. මේ දැන් මම එක server create කරා. හරිද? ඒක කොහොමද තියෙන්නේ? එක්කෙනෙක්ට මෙතන ඔයගොල්ලන්ට පුළුවන් profile කියලා එකක් තියෙනවා මේ. ඊට කලින් ගොඩක් ඒවා අපි ඔක්කොම එකින් එක බලමු. හරිද? traditionals
එතන ක්ලික් කරාම guys ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ panel එකට log වෙන credentials මෙතනින් ගන්න පුළුවන්. මේ copy password කියලා ගහලා password එකයි එටින් ගන්න පුළුවන්. ඊළඟට AFK page කියන්නේ ඔයගොල්ලන්ට coin earn කරන්න තියෙන එකම විදිය නෙවෙයි. හරිද? තව විදි තියෙනවා. මොකද අපි code drops කරන ඒවා ගැන පුළුවන්. හරිද? මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා guys. තප්පරයක් දෙන්න guys. කොහොමද? හරි guys අපේ පොඩි ටිකට් වගේක් කියලා ඒ ටික බලන්න. හරිද? හරි. මෙතන වෙන AFK page එකේ වෙන ටැබ් එකකට මාරු වෙච්ච ගමන් මේව රීකනෙක්ටින් කියලා වැටෙනවා. ඉතින් ආයේ AFK page එක ක්ලික් කරලා රීකනෙක්ටින් වෙන එක නවත්තලා ආයෙ කනෙක්ට් වෙන්න ඕන. මොකද අපි ඒක හැදුවේ කලින් අපේ එහෙම සීන් එකක් තිබ්බේ නැහැ. ඔයා වෙන ටැබ් එකකින් දැන් මේක ලෝඩ් වෙවි යනවා. ඊට පස්සේ ඉතින් ඒක පොඩ්ඩක් සෙට් නැන්නේ. මොකද අපි මේකේ අප් ටයිම් වැඩි කරගන්න තමයි මෙහෙම සීන් හදලා දෙන්නේ. හරි ඊළඟ එක ට්‍රාන්ස්ෆර්. අපිට පුළුවන් ඔයගොල්ලෝගේ යාළුවෙක්ට මෙන්න මෙතනින් amount එක දාලා මෙතනින් ට්‍රාන්ස්ෆර් කරන්න ඕගොල්ලෝ ගාව තියෙන coin වලින්. හරිද? announcements කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන දැන්ට නම් අපි කිසි announcement එකක් දාලා නැහැ. මොන හරි announcement එකක් දැම්මොත් මෙතනට වැටෙනවා. හරිද? ලා ස්ටෝ එක නම් මම පටන් ගද්දිම කිව්වා ඔයගොල්ලන්ට guys. අපි profile එක බලමු. මෙන්න මේ profile කියන එක click කරන්න. පොඩි lag එකක්, ඒ කියන්නේ lag එකක් කිව්වේ signal නැහැ මගේ ඇත්තටම කිව්වොත් guys. හරි guys. ආවා. සිග්නල් නැහැ කිව්වේ මේක හොඳටම වහිනවා. ඒක නිසා තමයි සිග්නල් නැත්තේ guys. හරිද? මෙන්න මෙතනින් ඕකට පුළුවන් ඉතින් මේවා බලා ගන්න. ඉතින් මගේ email එක දැන් මෙතන පේනවා. කමන්නේ. මෙන්න මේ විදිහට server slot ගන්න පෙන්නනවා guys. මේ user ID එක ඔයගොල්ලෝ හිතයි. හරි මොකද Discord user ID එක නෑ බා. මේ තියෙන්නේ අපේ panel එකේ, ඒ කියන්නේ අපේ dash එකට දෙන user ID එක. ඒකෙන් උනත් ඔයගොල්ලන්ට log වෙන්න පුළුවන්. මේක ගහලා ඔයගොල්ලෝ password එක ගහුවාම log වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ username email මතක නැත්නම් මේකෙන් උනත් log වෙන්න පුළුවන්. ඒක plugin-ට server slots දෙකයි දීලා තියෙන්නේ. ඉතින් ඒක වැඩි කරගන්න පුළුවන්. but මෙහෙම ඔයගොල්ලන්ට කිසි buy කිරිල්ලකින් ඒක කරන්න බෑ. අපිට අපිව සම්බන්ධ කරගන්න ඕනේ. හරිද? account settings කියලා ඇත්තේ ඒක click කරලා මොනවද වෙන්නේ. හරිද? ඊළඟට referrals කියලා තියෙන කියන්නේ මේකේ පුළුවන් ඔයගොල්ලෝ coins earn කරන්න තව විදියක්. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඔයගොල්ලෝ guys මෙන්න මේ විදියට ඔයගොල්ලෝ මෙන්න මේ link එක copy කරලා ඔයගොල්ලෝගේ යාළුවෙක්ට යවලා යා මේක මගින් log වුණොත් ඔයාලට coins කීයක්ද? 5ක් හරි 10ක් හරි හම්බෙනවා. ඒක මට හරියට මතක නැහැ. coins 100ක් sorry coins 100ක් හම්බෙනවා. හරිද? coins 100ක් හම්බෙනවා. මේ ලොකුවටම දාලා දිනවා. හරිද? මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් කොච්චර earn කරාද ඒ ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ තව එන්න කීයක් තියෙද ඊට පස්සේ කාගේ හරි referral code අපි දෙනවා සමහරලාට ඒවත් මෙතනට apply කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ එකක් create කරලා යාළුවෙක්ට යවන්න පුළුවන්. හැබැයි 5යි එකට create කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා link vertis එක. ඒකෙන් පුළුවන් ඔයගොල්ලන්ට coins earn කරන්න. but coin 5 වගේ තමයි අරකේ විනාඩියකට එක coin නෑ. AFK page එකේ මෙතන coin 5ක් එනවා එක link එකකට. ඉතින් දවසකට link 3යි දෙන්නේ. අපි 3ක් දෙනවා. හරිද? මේ daily process එක මෙතන පෙන්නනවා. ඉතින් මේ තියෙන්නේ 3 links remain today. ඒ ටික මේ open එක මෙතනින් verification completion sorry guys. අපි මෙතන පෙන්නනවා මේ ඔක්කොම පෙන්නනවා. completed coin 5 හම්බෙලා දිනවා මට. ඊළඟට ඉතින් admin එක ඔයගොල්ලන්ට පෙන්නනවද නැද්ද? පෙන්නන්න ඕනේ. නියම් පෙන්නන්න. හරිද? මේ ඉතින් user event ගන්න මේ ටික තමයි මෙතන තියෙන්නේ. and මේ admin panel මේ node list එක මම පෙන්නන්න බෑ. හරිද? මම මේ ටික ඔයගොල්ලන්ට normally පෙන්නන්න. මේ ටික දැන් දැක්කනේ. මේ extra admin එකත් පෙන්නන්න. අනිත් node list එක නම් පෙන්නන්න බෑ. සමාව වෙන්නේ යාළුවෝ. හරිද? හරි මෙන්න මෙතන පුළුවන් user management, coin management, unban ban කරන්න පුළුවන් users ලා මෙතනින් මට පොඩ්ඩක් මේ unban set coins. දැන් coins කවුරුහරි හොර කරලා 10000ක් කරගෙන මට ශනික එක 0 කරන්න පුළුවන්. හරිද? මේ resource management set resources උනත් අපිට වෙනම ඔයගොල්ලන්ට account එකට යන්න පුළුවන්. හරිද? එහෙනම් අපි යන් දැන් panel එක කියන එක click කරන්න. ඊට කලින් ඔයගොල්ලෝ credentials කියන එකට යන්න ඕනේ. මෙන්න මෙතන user credentials ඒකෙන් ඔයගොල්ලෝගේ password එක මේ විදිහට copy කරලා දැන් මේ password එක නෙමෙයි මේක regenerate වෙනවා. හරිද? දැන් කට්ටිය හරි මුගේ password එක. දැන් අපි මුගේකින් log වෙමු. ඇත්තටම මගේ panel එකට මට admin නෑ. හරිද? මේ account එකෙන් admin නෑ. වෙන මේ account එකක් අපි එකට හදලා තියෙන්නේ. මේකේ මේ dash එකට විතර admin තියෙන. හරිද? දැන් උස්සන්න කොහොමද වැඩක් නෑ. මේ password එක regenerate වෙනවා. හරිද? ඔයගොල්ලෝ panel එකෙන් ගියාට පස්සේ මේ password එක guys regenerate වෙනවා. ආයෙ ඊළඟට ආයෙත් ආයෙ copy කරලා එන්න ඕනේ. හරිද? හරි. ඉතින් මම මෙතනට අපේ email එක ගහන්නම් මම මගේ මෙන්න මේ විදිහට and මගේ දැන් අර copy කරගත්තු password එක මම මෙතන paste කරලා sign in click කරන්න පුළුවන්.
මං ඔයගොල්ලන්ට සර්වර් ක්‍රියේට් කරලා දෙන්න කොහොම හරි මේ මගේ එක සර්වර් එකක් තියෙක සස්පෙන්ඩ් වුණා මගේ අතින් මොකද සස්පෙන්ඩ් උනේ අර හදලා දවස් දෙක තුනක් එක දිගට ඔයගොල්ලෝ ඔන්ලයින් නැහැ කියමු එතකොට මේක ඔටෝ සස්පෙන්ඩ් වෙනවා හරිද ඔයගොල්ලෝගේ account එක දවස් දෙක තුනක් ඔයගොල්ලෝ පැනල් ඇක්ටිව් නැති වෙච්ච ගමන් මේක ඔටෝ සස්පෙන්ඩ් වෙනවා තමයි හදලා තියෙන්නේ හරිද මම ඔයාලට පෙන්වන්නේ සර්වර් ක්‍රියේට් කරන්න කොහොමද කියලා මට ක්‍රියේට් කරලා පෙන්නන්නම් මං ඉන්න බයිට් ගියේ නෑ ඇත්තටම මට අමතක වුණා guys හරිද ඉස්සෙල්ලා මම කොයින් ටිකක් දාගන්නම් ආනේ මං ගා කොයින් තියෙන්නේ හරි අපිට කොයින් තියෙනවා ඒක අවුලන්නේ කෝ ස්ටොප් සමහරලාට එක එක පොඩි අවුල් එන්න පුළුවන් අපේ හොස්ට් එකේ බට් අපේ ඉන්න අය ඉතින් හදනවා පුළුවන් විදියට හරි මං RAM එකක් ගත්තා CPU core එකකුත් ගමු අපි GG අපි දැන් ඩෑෂ්බෝඩ් එකට යමු ඩෑෂ්බෝඩ් කියන එකට එතන බලමු අපිට තව රිසෝසස් කොච්චර තියෙද කියලා guys එතන අපි රිසෝසස් ටිකක් තියෙන්නේ GB දෙකක් තියෙයි GG දෙකයි මේකෙන් 10ම යූස් වෙලා ලෝඩ් අපි තව ස්ටෝරේජ් එකක් ගමු ගනි ක්ලික් වඩ එන guys මේ සිග්නල් නම් හොඳටම නැහැ හොඳටම විකුණලා තියෙන හරිද GG මම මෙතනින් buy now coins නෑ ලෝඩ් වඩ එන මම ටක් ගාලා coins ටිකක් දාගන්නම් add coins better නේද coins ආවද යාළුවේ හරි 3000ක් ඇවිල්ලා හරි හරි අපි මෙතන custom amount එකක් දාමු 10 confirm purchase GG ඔන්න ආවා අඩුන්නේ නැද්ද not enough coins වද 3000ක් තියෙනවා පොඩ බැරිද බං ගන්න balance LHC what the fuck කියන මොකද්ද උනේ බලමු මෙතනින් බයි නම් මොකක් හරි වෙලා guys හරි බොහොත් උනානේ බග් එකක් guys ගණන් ගන්න එපා බග් එකක් හරි අර අතන මොකක් හරි මාව කෙලුණා මගේ සිග්නල් උත් එක්ක ප්‍රශ්නයක් වුණේ එතන හරිද ඒක වැඩි හිතන්න එපා හරි available $10 මේ 10 ඇවිල්ලා guys අතර මොකක් හරි පෙන්නුවට ආවා මට දන්නේ මගේ coins අඩු වෙලා නැහැ තාම අඩු නෑ මේ 2200 මම කලින් buy කරලා මොකක් හරි එතන කෙල වෙලා තිබ්බේ දැන් හරි කොහමද ඇවිල්ලා තියෙනවා coins හරිද ඒක අවුලට අපි දැන් මෙතන new server click කරමු new server කියන එක click කරන්න පොඩ්ඩක් ඉන්න ගාලුනේ මේ වගේ signal හොඳටම නැහැ හරිද ටිකක්වත් නැද්ද ඔය දැන් පට්ටට lag ඒ කියන්නේ මේ slow signal එකක් අම්බෝ ඕගොල්ලන්ට එහෙම නැහැ හරිද හරි මම මෙතන දාන්නම් වීඩියෝ කියලා වීඩියෝ එකට රෙකෝඩ් කරන වීඩියෝ එකටනේ හදන්නේ RAM එක මගේ තිබ්බේ 2048යි දාන්න පුළුවන් MB cores එකක් දාන්න පුළුවන් disk එක GB 12ක් දාන්න පුළුවන් මෙතන node 1 කියන එක දෙන්න node 1 කියන එක දාන්න ඕනේ හරි guys මේ එක එක කට්ටිය ටිකට්ස් ඕපන් කරලා ඒ වෙලෙට වද දෙදි ශනිකකින් බලන්න ඕනේ නැත්නම් අපිට කස්ටමර් සර්විස් එකට යාලා රේට් ගන්න නැහැ නේ ඒකයි guys හරිද වීඩියෝ එක තනින් තන මම යන්නේ හරි guys මම මෙතනින් PPMC දෙන්නම් මේ ටික මම මෙහෙම තියන්නම් අපි දැන් create server දෙමු එතකොට deploying කියලා load වෙනවා සමහර විට ඒත් දන්නේ මොකද අපේ මම දැක්කා අපේ admin කෙනෙක් මට දාලා අර ticket එකට දාලා තිබ්බා කෙනෙක් දාලා තිබ්බා server create වෙන්නේ නැහැ කියලා not enough resources what the fuck හරි පොඩ්ඩින් මගේ resources නැහැ කියලා කියන්නේ වෙන අවුලක් නෙවෙයි කියන අලු හදලා අපි දැන් බලමු පොඩ්ඩක් අපෝ ස්පීකර් එපා pay phone වලට මගේ resources නැහැ කියලා කියන්නේ නැහැ resources නැහැලු මොකක්ද අඩු ඒ කියන්නේ server එක create වුණාද resources නැහැ කියලා කියන්නේ resources තිබ්බා guys මට හිතා ගන්න බෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු ගිහලා resources තියෙයි guys මෙතන තව available 200ක් තියෙනවා available 2048ක් තියෙනවා user හරි එකයි මෙතන 1204යි තියෙන්නේ දා මෙතන තව දෙකයි තියෙන්නේ ලෝඩ් සමාවෙන්න මේ පෙන්නන available උයි user උයි වලලා තමයි ඔයගොල්ලෝ server create කරන්නේ හරිද create කරද්දී මම එතන පොඩ්ඩක් මට පැටලුණා guys දැන් නැද්ද පොඩ්ඩ හරි අපි දැන් මෙතන new server ඔයගොල්ලෝ server දෙකයි හදන්න පුළුවන් කොච්චර resources තිබ්බයි දෙකයි හදන්න පුළුවන් ඉතින් උපරිම upgrade කරලා GB 8 දෙයක් හදාගන්න guys හරිද අම්මෝ guys මගේ signal හොඳටම නෑ මේ වීඩියෝ එක upload කරන්න වෙන වෙලාවක ඇයි කියලා හිතෙන්නේ මට අද හරි මෙන්න මෙතන 1024 ඉන්නවා හරි මට ඕනේ paper GG අපි දැන් බලමු create වෙයිද කියලා deploying අපි බලමු create වෙනවද නැද්ද කියලා
කක මං හිතන්නේ නැද්ද වගේ නෑ වගේ මොකද අපේ ඇඩ්මින් කෙනෙක් අර ටිකට් එකේ කමෙන්ට් කරලා තිබ්බා නෑ සක්සස් ක්‍රියේටඩ් හරි අපි බලමු guys ක්‍රියේට් වෙලාද කියලා තමයි පෙන්නන්නේ හරි මගේ සර්ච් දෙයක් තියෙනවා අපි මෙන්න මේක මැනේජ් කියන එක ක්ලික් කරලා අපි යන් මේකෙන් අපේ පැනල් එකට ගිහින් බලමු මේ ක්‍රියේට් වෙලා තියෙන්නේ and බලමු ටක් ගාලා sorry servers එතනින් මෙතෙන්ට එනවා හරිද මෙතනින් අපි එතනට යන් guys පොඩ්ඩක් ඉන්නවා මේ පොඩි ලැග් එකක් එනවා මේ ඩිස්ක් එක දෙකයි තියෙන්නේ මේක 10ක් දැම්ම ඒක හරි අවුලන්නේ අම්බෝ guys එක වෙලාවකට මගේ මේ කම්පියුටර් එක කියලා වෙනවා හරි දැන් හරි installing තාම්මේ කොහොමද නේ ඒක guys installation එකත් ඔයගොල්ලන්ට වෙනම පෙන්නනවා හරිද තප් යන වෙලාව ඔක්කොම පෙන්නනවා තව තප්පර ගානක් යනවායි කියලා තියෙනවා මම හිතන්නේ අපේ හදලා තියෙන්නේ ආඩෝ මෙතන ඩ්‍රැකෝ කියලා නම් පෙරණ එක වෙනස් කරන්න කියනවා ටීම් එකේ නමමයි දාලා තියෙන්නේ ඒක වෙනස් කරලා නෑ ඒත් උඩ නම පෙන්නනවා මොකක් හරි තියෙනවා අනේ මන්ද හරි කොහොම හරි හදාවි තව තප්පර දෙකයි එකයි ඔයගොල්ලෝ හිතනවාද එතකොටම හරියයිද නෑ guys 8 කියලා ලෝඩ් වෙනවා එතකොටම හරියන්නේ එතනේ පොඩි අර එස්ටිමේටඩ් ටයිම් එකක් පෙන්නන්නේ එහෙම මේ වෙලේට AV කියලා කියන්නේ හරිද හරියටම යාලා කියන්නේ හරි ඔෆ්ලයින් කියලා පෙන්නන්නේ අපි දැන් ගිහින් බලමු හරි guys එවුලා එකට ඇග්‍රීමන්ට් එක දෙන්න ඕනේ කියලා කියන්නේ අපි යන් ෆයිල්ස් වලට ඉතින් ෆ්‍රී සර්වර් එකේ IP එක ගන්නත් පොඩි දෙයක් ඔයගොල්ලෝ කරන්න ඕනේ මම ඒක නම් කරලා පෙන්නන්නේ නැහැ ඒකට මම වෙන වීඩියෝයක් දාලා තියෙන්නේ ෆ්‍රී සර්වර්ස් වල IP එක ඔයගොල්ලෝමයි ගන්න ඕනේ අපි ඒකට IP එකක් දෙන්න IP එකක් ගන්න පුළුවන් අපිට ඔයගොල්ලන්ට පුළුවන් අපේ Discord එකේ ටිකට් එකක් ඕපන් කරලා IP එක buy කරන්න ඔයගොල්ලන්ට sub domain එකක් ලස්සන IP එකක් buy කරන්න පුළුවන් එතනින් කොහොමද මේ ඒවිල් එක පෙන්නන්නේ කියන්නේ හරි අවුලන්නේ අපි ආයෙත් ස්ටාර්ට් කරමු එතකොට මම කලින් එද්දී එක ඇවිල්ලා යන්නේ නැති මේක සර්වර් ස්ටොප් වුණේ හරි ඒක අවුලන්නේ කොහොම හරි guys මොකක් හරි මම කියන්නේ කී guys හරි ආව යන්න එපා එතනින් යන්න එපා මෙන්න මේක through කරලා මේක save කරන්න ඕනේ මෙන්න මෙතනින් ඒකයි මේකට SFTP connect කරන්න පුළුවන් මෙන්න මේක මේ software එක ඔන්න මේකට connect කරන්න පුළුවන් හරි save වුණාද save වුණා තප්පර ගානේ save වෙනවා මොකද මේකේ file upload කරන speed එක මාරු මොකද කැමති වේගකින් upload කරගෙන ඉන්නේ හැකියාව තියෙනවා හරිද guys වෙනේ වගේ හිර එහෙම නෑ අර මගේ signal එක scene එකක් තියෙන්නේ හරි මේ install වෙනවා ඔක්කොම ඒ කියන්නේ on වෙනවා server එක මේ මෙතන පෙන්නන්නේ අපි බොරු IP එක මේකෙන් connect වෙන්න බෑ හරිද මෙතන ඔයගොල්ලෝ IP එක දාලා තියෙන්නේ ඔයගොල්ලෝ IP එක ගන්න ඕන නම් IP එකක් ගන්න ඕන නම් අපේ ඇවිල්ලා ඔයගොල්ලෝ සල්ලි දීලා ගන්න පුළුවන් හරිද සල්ලි දීලා ගන්න බැරි නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ සල්ලි දීලා ගන්න බැරි නම් guys ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක මගේ වීඩියෝ එකක් දාලා තියෙනවා මම YouTube එකේ මගේ channel එකේ මම ඒක ඔයගොල්ලන්ට පැත්තෙන් කාඩ් එකක් හරි end screen එකට හරි දාන්නම් අඩේ YouTube එක load වෙන guys පට්ට signal අවුලක් තියෙනද හරිද හරි මෙන්න මේ වීඩියෝ එක play it එකේ Minecraft server අපේ මොකද ඒක down වෙන්න බෑ නේද මොකද අපේ hosting එක 24/7 තියෙන්නේ එතකොට ඒ IP එකත් ඒ දිනම ගානට connect වෙලා තියෙන්නේ කිසි අවුලක් නැතුව හරිද මේකේ IP එකක් ගන්න ඉතින් එතන IP එක මොකක් හරි කියලා වුණොත් ආයෙම IP එකක් ගන්න කිසි අවුලක් නැහැ මොනවත් වෙන්නේ port එක විතරයි වෙනස් වෙන්නේ ඒගොල්ලෝ කිසි data loss එකක් වෙන්නේ නැහැ port එක වෙනස් වෙයි ඉච්චරයි ඔවුන්ට වෙනම හොඳ ඔරිජිනල් IP එකක් ඒක මේ වගේ IP එකක් ගන්න පුළුවන් පොඩ්ඩ ඉන්න guys මගේ මේ සිග්නල් නැහැ වීඩියෝ එක මැදින් කෙලවෙයිද දන්නේ වීඩියෝ එක දාද්දිත් වෙන වෙලාවක් යයි guys මෙන්න මේ වගේ IP එකක් ගන්න ඕන නම් ඔයගොල්ලෝ හරි මෙන්න මේ විදිහේ IP එකක් ඒ කියන්නේ sorry මං වෙන එකක් ටයිප් වුණේ මගේ ඇති පොඩ්ඩ ඉන්න මෙහෙම නෙමෙයි මෙන්න මෙහෙම IP එකක් ගන්න පුළුවන් node1.afh.online sorry FHS HZ online online and ඔයගොල්ලෝ මෙතන වැදින IP එකම මේ port එකම එක්ක connect වෙලා මෙන්න මේ වගේ IP එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට එද ඔයගොල්ලෝ ඉතින් හරි දැන් මු අපිට IP එකක් වෙන්න අපිට තියෙන්නේ port එක ගහගන්න. එහෙම බෑ. මේක active කරන්න ඕනේ අපි ඔයාලට. අපි active කරලා නැහැ ඔයාලගේ ඔයගොල්ලෝට හැදෙන එකට. අපි premium අයට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක auto වෙනවා IP එක.
ඉතින් ෆ්‍රී දෙන මේ කියලා නෝබල් දෙන්න බෑනේ මේ අපි මෙහෙම පොඩි මේකක් දාලා ඉන්නේ මගේ YouTube එකේ හරි සබ්ල වෙඩිනො නැත්නම් ඕන්න මෙහෙමත් පුළුවන් ඉස්සරහට අපි එක එක දේවල් දාන ඉවෙන්ට්ස් නියන් අපි subscribe කරොත් පෝඩ් දෙන එහෙම සීන් ඒ ඉස්සරහට එයි ඉතින් අදට වීඩියෝ කිවරේ ගයිස් ඔයගොල්ලෝ මාව තාම subscribe කරලා නැත්නම් මාව දැම්ම subscribe කරලා තියාගන්න මේ වීඩියෝ එක like එකක් දාන්න comment එකක් දාන්න ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා අපේ Discord server එක join වෙලා ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙන ටිකට open කරලා අපෙන් අහන්න එහෙනම් ගයිස් මම අදට ගිහින් එන්නම් bye bye set එකටම